ඔයා දන්නවද පුංචි මැයිමාර ළමයෝ? ඔයා නිකම්ම නිකම් මැයිමාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිෂ චමත්කාරය පිරුණු මාරම මාර මැයිමාර ළමයෙක්. මැයිමාර ප්‍රසංගය සමහර විට මේ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් කියාවිය හැකිය. බලමු දිග හැරුම. දවස් නෙවෙයි ඒවා බෙහෙත්. ඒ අකුණුසර පණිවිඩය මා කරා ආවේ නැත්නම් මේ පණිවිඩය ඔබට කියන එක තව බොහෝ ප්‍රමාද වෙන්න තිබුණා. ඒ පණිවිඩය මා කරා ආවා. සැබවින්ම නොහිතපු වෙලාවක ඉතා ඉක්මනින් ඒ පණිවිඩය මා වෙත එන්න නියමිත විදිහටම. මං ඒ වෙලාවේ හිටියේ දවස් 14ක නිරදානයේ. එළියට බැස්සත් යන්තම් කැස්සත් කිවිසුමක් ඇරියත් මිනිස්සු කලබල වෙන කාලයක්. මට කරන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. කොළ කිහිපයක් පෑනක් අතට ගත්තු මම මේ කතාව ඔස්සේ ඔබට කිව යුතු පණිවිඩය මේ විදියට ලියන්න පටන් ගත්තා. දිගු කලක සිට කල්පනා කළා මග හැරුණු මේ පණිවිඩය කියවන ඔබට සිතෙයි මේක කතන්දරයක්ද කියලා. නෑ, මේක පණිවිඩයක්. රතුම රතු මල් පිරිච්ච මැයිමාර පණිවිඩයක්. ඇත්තම කියනවා නම් ඔබ මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඒ වුණාට ටිකක් ඒ වගෙන යද්දි සිහිනයකින් වගේ මතක් වේවි මේ දේවල්. නිසකවම ඔබ විස්මයට පත්වේවි. ඒ විස්මය කොයි තරම්ද කියලා කවදාවත් මට දැනගන්න නොලැබුණාට කමක් නෑ. ඒත් ඔබ මේ කතාව නොදැන ජීවත් විය යුතු නෑ. මේ කතාව මම මුලින්ම ලියන්න උත්සාහ කළේ මේට වසර 22කට උඩදී. ඒ කිව්වේ 99 අවුරුද්දේ. ඒ මේ විදියට පණිවිඩයක් හැටියට නෙවෙයි. සාමාන්‍ය කතන්දරයක් හැටියට. ඇත්තටම එතකොට ඒ කතාවට නිශ්චිත අවසානයක් තිබුණේ නෑ. මං අපේ ගමේ ගෙදර ස්තූපයේ බැම්ම උඩ තියාගෙන සමිදය සහ ඔබ හිතේ තියාගෙන ගොඩනැගපු කතාව ලියාගෙන ගියා. සති ගානක් තිස්සේ කතාව ලියලා දවසක් රෑ කෑම කන්න ගෙයින් එළිය තිබුණු කුස්සියට ගියා. කුස්සියේ ඉඳගෙන බත් කකා හිටී මිදුල පැත්තේ විශාල එළියක් දැක්කා. මම හිතුවා හොළුවත්තක් පත්තු කරගෙන කවුරු හරි ගෙදරට එනවා කියලා. ඒත් හීනකින් වගේ යටිහිත දෙබෑ කරගෙන ආපු සැකයක් හින්දා දුවගෙන ආපු බැම්ම ළඟට. වැඩේ හරි. හුලකට ලාම්පුව පෙරලිලා ලියපු පොළ ටික උඩට සේරම පිච්චිලා තිබුණා. මං ඉතින් පහවදා වෙනකම් ඇඬුවා. එතකොට ඉතින් මගේ වයස 19යිනේ. දැන් මට හිතෙනවා ඒක හුළඟ සහ ගින්දර එකතු වෙලා ගත්තු බුද්ධිමත් තීරණයක් කියලා. සුළඟ ගින්දර ස්තුතියි ඔය දෙන්නට. භූමි තලෙත් එකතු කරගෙන ගත්තු ඒ නිර්භීත තීරණයට. ලෝකයේ සමහර කතන්දරවල ඉරණම මකලාම දාන්න කාලය නොයෙක් දේ කරනවා. එදා උනෙත් එහෙම දෙයක් කියලා දැන් මට හිතෙනවා. ඒත් මේ කතන්දරේ ඉරණමට එහෙම පැකිල යන්න ඉඩ දීලා බලා ඉන්න මගේ කැමැත්තක් තිබුණේම නෑ. අන්න ඒ හින්දයි මේ විදියට ඔබට ලියන්න තීරණය කළේ. මේ පණිවිඩය ඔබට කියන්න මේ මිහිපිට වෙන කිසිම ක්‍රමයක් නෑ. ඒ මොකද ඔබ ජීවත් වෙන්නේ කොහේද කියන්න මම දන්නේ නෑ. ඔබගේ නමක් ගමක් මම දන්නේ නෑ. ඔබ කොහේ හරි ඉන්න ඇති. ඒ කොහේ හිටියත් ඔබ බොහොම හොඳින් පිළිවෙලට ජීවත් වෙනවා ඇති.
නිසකවම ලස්සන මල්වලින් පිරුණු මිදුලක් තියෙන ගෙදරක දරුවෙක් දෙන්නෙකුට අම්මෙක් වෙලා කරුණාවන්ත සැමියෙකුට බිරිඳක් වෙලා ඒ කොහේ කොහොම ජීවත් වුණත් ඔබ මේ කතාව දැනගන්න ඕනේ. ආදරය ගැන ඔබගේ හිතේ කොමුණ විදි අදහසක් තිබුණත් ඒ අදහසට අමුතු ආශ්චර්යයක් එකතු වේවි. ඉරේලිය, මීදුම, ගස් කොළන්, මල් ගැන ඔබ මෙතෙක් හිතාගෙන හිටි සුන්දරත්වයේ අගය තව බොහෝ ඉහළයාවේ. යම් හේකින් ජීවිතයේ සතුට දුරස් හෙම්පත් වෙලා ඉන්නව නම් අලුතින් හුස්මක් අරගෙන ජීවත් වෙන්න හේතුවක් වේවි. ඔබ ගැනම ඔබට පුදුමයක් දැනේවි. කුතුහලය මිශ්‍ර වෙච්ච චමත්කාරයකින් ආත්මය පිරිමැදේවි. ඔබ මේ කතන්දරය තුළ උදේ හවස ඒ කන්දෙන් මේ කන්දටත් මේ කන්දෙන් ඒ කන්දටත් ගමන් කළා විතරමයි. ඒ අතර තප්පර කිහිපයක් නතර වෙලා ඉස්සරහා ගවරවෙල කන්දේ තියෙන නැයි මාර ගහේ මල් දිහා බැලුව මතකයිද? ඔව්, ඔබ තමයි කෙනෙකුගේ ආත්මය විසින් තවත් කෙනෙකුගේ ආත්මයට කරන බලපෑම ගැන මම හිතන්න ගත්තේ ඔබ නිසයි. අන්තිමට ඔබ මේ කිසිවක් දන්නේ නැති වුණත් මේ සියල්ලම ඔබමයි. ඔබ ගැන මට සමුදාය මුලින්ම කිව්වේ ආදරයේ විශ්වීය පණිවිඩය රැගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලා පැහැති ගැහැණු සිහිනය කියලා. ඒත් ඉතින් සමුදාය කිව්වත් ඔබ දන්නේ නෑ ඒ කවුද කියලා. සමුදාය විතරක් නෙවෙයි, ගාරවෙල කන්දේ මේ මාර ගහේ මල්වල ඉරනම අමුතු ලියුම, සංචරණි සඳරාව, ලස්සන අඩිපාරේ නැවතුම් පොළ, උළුහාල්, සාදික්කා, කරද මුංගු කරාපු නැටි, වසා වාසි වගේ අමුතු අලංකරණකම, පරණ ජෑම් බෝතල් සැමරුම, තුත්තිරි මල් මිට මේ එකක්වත් ඔබ දන්නේ නෑ. මේ කියන කාලේ ඒ කියන්නේ 99 අවුරුද්දේ ඔබ අවුරුදු 22ක 23ක වාගේ බොහෝම පියකර යුවතියක්. මට වඩා අවුරුදු 3-4ක් විතර වැඩිමල් ඇති කියලා මට හිතුණා. සමිදාය ඔබට වඩා අවුරුදු 5-6ක් විතර වැඩි ඇති. මම එක දිගට සමිදායලගේ ගෙදර ඒ කිව්වේ දෙවෝදර හිටියේ දවස් 4යි. ඒ සල්දාවක සිට සිකුරාදාවත් දක්වා. ඒවා ලාලු පාට දවස්.